අපි අද දිනයේදී නවෝදය රෝහල නොබව දැනුවත් කිරීමට බලාපොරොත්තු වන්නේ කුඩා ළමුන්ට වැළඳෙන හතිය රෝගය පිළිබඳවයි. අපි ඒ ගැන ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජයජීව සුගතපාල මහතාගෙන් අසා දැනගමු. මම ළමා රෝග විශේෂඥ වෛද්‍ය ජයජීව සුගතපාල සේවය කරන ඇම්බියුලන්ස් මාරුකඩේ මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ළමා රෝග විශේෂඥ වෛද්‍යයෙක් විදිහට ප්‍රදේශයේ ඇම්බියුලන්ස් ප්‍රදේශයේ අම්ලතාවයට වැදගත් වෙන දරුවන්ට හැදෙන ඉතාම සුලභ රෝගී තත්ත්වයක් වෙන ඒක තමයි ළමා හතිය. එතකොට ළමයින්ට ලැබෙන හතිය නැමැති රෝගී තත්ත්වය අපි කියන ඇදුම කියලා කල්තිය අඳුර ගැනීම වගේ දෙමව්පියන්ට පුළුවන් මේ රෝගී තත්ත්වයෙන් ළමයින්ට අනතුරුදායක තත්ත්වයට යන්නේක වළක්ව ගන්න සහ ළමයා මේ රෝගී තත්ත්වයෙන් පීඩා විඳින එක අවම කරගන්න සහ මේ රෝගය සම්පූර්ණයෙන්ම පාලනය කරන්න පුළුවන් රෝගී තත්ත්වය. ඉතින් ඇත්තටම මට ඩොක්ටර්ට ලැබෙනවා මම ගාවට රෝගී විශාල සංඛ්‍යාවක සෑහෙන සංඛ්‍යාවක් ලෙඩුන්ට කුඩා දරුවන්ට මේ ළමා හතියකින් රෝග තත්ත්වය තියෙනවා. එතකොට අපිට දෙමව්පියෝ කියන්නේ ડોක්ටර් මගේ බබාට හුස්ම ගන්න අමාරුයි. හයියෙන් වේගින් හුස්ම ගන්නවා. හුස්ම ගන්නකොට සද්දයක් එනවා. ඒ වගේ දේකුත් එක්ක තමයි එන්නේ. ඊට අමතරව ගොඩාක් තැන් වලින් බෙහෙත් ලබා ගත්තා. ලංකාවේ බොහෝ වෛද්‍යවරුන්ගෙන් බෙහෙත් ලබා ගත්තා. නමුත් මේ රෝගේ හැමදාම ළමයට ඒ වෙලාවට හොඳ වෙනව නිසා මේක ඉවරයක් වෙන්නේ නැහැ. සහ ළමයා මේකෙන් දුක් විඳිනවා. ඒවන් රෝගී මම හිතන්නේ අවසර සෑහෙන ගානක් මම ගාවට එනවා. ආවට පස්සේ ප්‍රතිකාර වලින් සාර්ථකව ප්‍රතිකාර ලබාගෙන ඒ රෝගේ දැන් සම්පූර්ණයෙන්ම ළමයා පීඩාවෙන් තොරව ඉන්න දරුවෝ තමයි මගේ බෙහෙත් දරුවෝ මට ඩොක්ටර් ලැබෙන්නේ. ඉතින් මේ රෝගය ගැන කියනවා නම් මේ රෝගය අඳුන ගන්න මූලික ලක්ෂණ මොනවද? මේ රෝගය අඳුන ගන්න ලක්ෂණ තමයි සමහර විට පෞල කාට හරි මේ රෝගේ තියෙන ඇදුමුකෙන් රෝගේ තියෙන තත්ත්වයක් තියෙනවා නම් මේක ජානක වශයෙන් පොඩි බලපෑමක් තියෙන රෝග තත්ත්වයක්. ඒක අමතරව ඔබේ දරුවාට නිතරම රාත්‍රියේ කැස්සක් ඇතිවෙනවා. ඒ කැස්ස සාමාන්‍ය හිමිස්සාවක් හදුවාට පස්සේ ඇති වෙන කැස්සට වඩා ටිකක් දුර ගිය කැස්සක්. ඒ කියන්නේ මේක දිගින් දිගටම කැස්ස රාත්‍රියේ පවතිනවා. ඒ සමගම ඔබේ දරුවාට හුස්ම ගැනීමේ අපහසුතාවය ඒත් එක්කම ලැබෙනවා. ඇති වෙනවා. ඊට අමතරව නිකන් හුස්ම ගැනීමේ සද්දයක් ඇති වෙනවා. හුස්ම ඉහළට ගැනීමේදී විශේෂ සද්දයක් ඇති වෙනවා. ඊට අමතරව දරුවා හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් ඉන්න ගොඩක් අපහසුයෙන් වගේ හුස්ම ගැනීමක්. ඒ කියන්නේ වේගින් අමතරව දරුවාගේ උදරයේ සහ දරුවාගේ ශ්වසන ඉස්සරහා පපුව ප්‍රදේශයේ වේගයෙන් චලනය වීමකට ලක් වෙලා ළමයා හුස්ම ගැනීමට පත් වෙනවා. මෙන්න මේ වගේ රෝග ලක්ෂණ තමයි හතියකින් රෝග ලක්ෂණේ මූලිකව දෙමාපියෙකුට හඳුනා ගන්න ලැබෙන්නේ. එතකොට මේ රෝගය උත්සන්න වීමක් ඇති වුණොත් එහෙනම් කොහොමද අඳුරන්නේ කියන එක ඉතාම වැදගත්. මොකද මේ රෝගයට මම කියුවා සම්පූර්ණයෙන් පාලනය කළා දරුවෝ රෝගී තත්ත්වකින් තොරව සම්පූර්ණයෙන්ම දරුවට සහනයක් ලබා ගන්න පුළුවන් මට්ටමට මේ රෝගය සුව කරන්න පුළුවන් වුණාට මේ සරල රෝගයක් වුණාට මේ රෝගය ඇත්තටම ඉතාම භයානක මට්ටමකට ගිහිල්ලා ජීවිතාන්තයක් දක්වාම මේ රෝගේ වැඩි වීමේ අවදානමක් තියෙනවා. ඉතින් අපි කොහොමද ජීවිතාවදානම තියෙන දරුවෙක් අඳුර ගන්න දෙමව්පියෙක් විදිහට. අපේ දරුවා හුස්ම ගැනීමේදී ඉතාම වේගෙන් හුස්ම ගන්නවා. එහෙම නැත්නම් දරුවා හුස්ම ගන්න උදරේ නිරායීමක් ඇති වෙනවා. ඊට පස්සේ ශ්වසන චලන ඉතාම වේගවත් ගැඹුරු සිදුවෙනවා. එහෙම නැත්නම් ඊට වඩා අමාරු තත්ත්වයකට පත් අපේ දරුවා නිද්‍රාශීලී තත්ත්වයකට පත් වෙලා හුස්ම ගන්න බැරි තත්ත්වයකට අමාරුවෙන් ලේබර් ටීචින් අපි තාම අමාරු හුස්ම ගන්න තත්ත්වයකට ළමයි පත් වෙනවා. අන්න ඒ වගේ තත්ත්වයකට පත් වෙන ඉතාම බැහැරක තත්ත්වයක්. වහාම ඒ සඳහා අධික ප්‍රතිකාර අවශ්‍යයි. ඒ ප්‍රතිකාර තමයි ඔක්සිජන්. ඒ වගේම අපි අර දුමාල නොදෙන නෙබියුලයිස් කරනවා කියනවා. ඒ වගේ ක්‍රමවලින් විශේෂ බ්‍රොන්කෝ ඩයලේටර්ස් කියන මාර්ගයේ බෙහෙත් දෙන්න අවශ්‍යයි. සමහර දරුවන්ට ඉන්ජෙක්ෂන් මගින් IV මගින් දෙන ප්‍රතිකාර අවශ්‍යයි. ඊටත් අමතරව සමහර ළමයින්ට අපි කියන ඉන්ටියුබේට් කරන්න අවශ්‍ය දරුවව කෘත්‍රිම ශ්වසන ප්‍රතික්‍රියාවකට සම්බන්ධ කිරීමත් අවශ්‍යයි ඉතින්. ඒ තරම් අමාරු තත්ත්වයක දරුවෝ පත් වෙන කලින් අඳුරගෙන වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම තමයි මම නිර්දේශ කරන්නේ. අනිත් එක තමයි මේ දුමාල තත්ත්වයට ළමයා පත් වුණාට පස්සේ දරුවව එතනින් මෙතනින් දුමාලගෙන ගෙදර යන්න එපා. එම් කියොත් එහෙම ගෙදර ගියාට පස්සේ ආයි දරුවා ඊටාම උත්සන්න තත්ත්වයකට රෝගේ පත් වෙන්න පුළුවන්.
ඒතර මේ රෝගෙට මම බලපාගෙන ප්‍රතිකාර මොනවද කියලා මම බොහොම සරලව කියන්නම්. මේක නිකන් ප්‍රතිකාරම කීපයක් ලබා දීලා බෙහෙත් ටැබ්ලට් කීපයක් ලබා දෙනවට වඩා ඉතින් එහා ගියපු විශේෂ ප්‍රතික්‍රමවල අවශ්‍ය වෙන රෝගී තත්ත්වය. මේකට විශේෂයෙන්ම ට්‍රීට්මන්ට් අමතරව ප්‍රිවෙන්ටර්ස් ලබා දෙනවා. ඒ කියන්නේ රෝගය සුව කරනවා සහ ඊළඟ රෝගය ඇතිවීම වැළැක්වීමට අවශ්‍ය ප්‍රතික්‍රමات ලබා දෙනවා. ඒකට ටැබ්ලට් වර්ග වලට අමතරව ඉන්හෙලර්ස් ලබා දෙනවා. ඒතර මේ ඉන්හෙලර්ස් ගැන කතා කරනකොට හැමෝම ඉන්හෙලර්ස් දෙනවා. වැරදි ඉන්ඩිකේෂන් වලට ඉන්හෙලර්ස් දුන්නොත් මේක රෝගේ සුව වෙන්නේ නැහැ. ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. ඒ ඉන්හෙලර්ස් දරුවට ගැළපෙන ඉන්හෙලර්ස්. දරුවගේ වයසට ගැළපෙන ඉන්හෙලර්ස්. දරුවගේ ශ්වසන හැකියාවට ගැළපෙන ඉන්හෙලර්ස්. ඒ ඩිවයිස් එක ලබා දෙන්න ඕනේ. ඒ ඩිවයිස් වර්ගයේ දරුවාගේ වයස අනුව සහ දරුවා පාවිච්චි කරන විදිහ චෙක් කරලා බලලා තමයි මම ලබා දෙන්නේ. එතකොට දරුවාට අවශ්‍ය ඩිවයිස් එක ඒ වෙලාවේ චෙක් කරලා බලලා ඒ ඩිවයිස් එක වීඩියෝ මාර්කටින් දරුවාට පෙන්න ලෙවලෙම දරුවාට දෙමව්පියන් පෙන්නන දරුවාට පුරුදු කරලා තමයි යවන්නේ. ඒත් ඉන්හෙලර් නටනකොට ගොඩක් අම්මලා හිතනවා මේ ඉන්හෙලර් ඇබ්බැහිවීමක් වෙනවා කියලා. ඒක බේරෙන්න බැරි නෑ. එහෙම එකක් වෙන්නේ නෑ. ඇබ්බැහි වෙන්න බෙහෙතක් නෙමෙයි. ඊටාම උසස් වර්ගයේ ලෝකේ විවිධ රටවල අත්හදා බලපු ලෝකේ දැන් අවුරුදු සෑහෙන ගානක් තිස්සේ අත්හදා බලන සාර්ථක වෙච්ච ඉතාම සාර්ථක බෙහෙත් ක්‍රමයක්. මේක අත්හදා බැලීමක් නෙමෙයි. දැන් මේක බොහොම සාර්ථක බෙහෙත් ක්‍රමයක ඔප්පු කරපු බෙහෙත් වර්ගයක්. සමහර අවුරුදු 20කට වැඩි මේ බෙහෙත දීලා ළමයි සුළුලා තියෙනවා. ඒක කිසි බයක් වෙන්නේ නැහැ සම්බන්ධව. ඉතින් මම දෙමව්පියන්ට කියන්න තියෙන අවසාන වශයෙන් මේ අපේ ප්‍රදේශයේ ඉන්න දෙමව්පියන්ට තමන්ගේ දරුවට ශ්වසන අපහසුතාවයක් තියෙනවා නම් ඒක පෙරතිය අඳුරාගෙන ඒ සම්බන්ධ අප වෙතට පැමිණෙන්න අපි ඒ සම්බන්ධ අවශ්‍ය ප්‍රතික්‍රම ලබා දෙන විතරක් නෙමෙයි දරුවාට උපදෙස් ලබා දෙනවා දෙමව්පියන්ට අවශ්‍ය උපදෙස් ලබා දෙනවා සහ ඔබගේ දරුවා මේකේ අනුතරකට වැළැක්වීමට අවශ්‍ය සියලුම පියවර ගන්නවා ඊට අමතරව දරුවාට මෙවැනි රෝගයක් නැවත ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය බෙහෙත් ලබා දෙනවා. ඉතින් මේ සඳහා ෆලෝ අප් එකක් අවශ්‍යයි. ඔබට නැවත එන දිනයක් ඔබට ලබා දෙනවා. අන්නේ දිනට ඇවිල්ලා නැවත ඇවිල්ලා ඉතුරු ප්‍රතිකාර ලබාගෙන මේක සම්පූර්ණයෙන්ම සුවතට හරව ගන්න ඔබට පුළුවන්. ඒ සඳහා අවශ්‍ය පණිවිඩයක් තමයි මම අද බොහොම ස්තුතියි.